කෑගල්ලේ මීදුම් සුවඳ රැඳුණු ඒ ඉරිදා උදෑසන ගවර්න්මන්ට් එකේ සතියක මහන්සිය අමතක කරලා මම බයික් එකට ගොඩ වුණේ සැහැල්ලු හිතකින්. අචිනි රට ගිහින් දැන් අවුරුද්දක් වුණත් මාසෙකට සැරයක් ඇගේ දෙමව්පියන් බලන්න යන එක මම පුරුද්දක් කරගෙන හිටියා. ටවුන් එකකින් අලුත් කේක් එකකුයි කෙසෙල් ලැවරියකුයි අරන් මම ඇගේ නිවසට ළඟා වෙද්දි දවල් 12ට විතර ඇති. මම බයික් එක ගේ ඉස්සරහ නතර කරද්දිම කඩේ හිටපු මාමණ්ඩි hina වෙලා එළියට ආවා. කොල්ලා කෝල් එකක්වත් දෙන්න එපා එනවා කියලා. මම බැලුවා කවුද මේ බයික් එක නතර කරන්න කියලා. මාමණ්ඩි hina වෙලා මගේ කරට අතක් තිබ්බා. මම බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහන ගමන් hina වෙලා කිව්වා තාත්තා හිතුණු ගමන් ආවවුහි. අද ගාමන්ට් එකේ නිවාඩු නිසා. කෝ අම්මා නංගී හිම. නුඩ ඉන්නවා යන්න. මැනිකේ මේන් පුතා ඇවිල්ලා. මාමණ්ඩි hina වෙලා කඩේ ඇතුළට යන ගමන් කෑ ගැහුවේ මාවී පවුලීම සමාජිකයෙක් වගේ පිළිගෙනිමින්. මම පඩිපෙළ නැගලා උඩ තට්ටුවට යද්දි අනෝජා නැන්දම්මා මාව දැකලා hina වුණා. පුතා ඉන්න අපි මේ ඊයේත් මතක් කළා. මම බැලුවා හෙට දිහාටවත් එයිද කියලා. කෝ අම්මා පොඩි නංගී හිම. මම කුස්සියේ පුටුවෙන් වාඩි වෙන ගමන් නැහුවා. නංගිට උදේ ඉඳන් ක්ලාස් පුතා. එයා එද්දි හවස් වෙයි. ඉන්නකෝ මම තේ හදන්නම් කියලා නැන්දම්මා වතුර එකක් ලිපේ තිබ්බා. ඇය සිංක් එක දෙසට හැරී කෝප්ප හොදන්නට පටන් ගත්තාය. ඒ මොහොතේ මගේ සිතේ තිබූ සාමාන්‍ය සිතිවිලි කිමෙන් වෙනස් වන්නට පටන් ගත්තේ මා පවා නොදන්නා විදිහටය. ඇය ඇඳ සිටියේ තුනී නයිටිය ඇගේ පිරුණු සිරුරට තද වී තිබුණේ ඇය කරන සෑම චලනයක්ම මනාව ඉස්මතු කරමිනි. ඇයට වයස 40ක් වුණත් ඇගේ සිරුරේ හැඩය තුල තිබූ ඒ අමුතුම ආකර්ෂණය එදා වෙනදාට වඩා ප්‍රබලව මට දැනෙන්නට විය. ඇය සිංක් එක දෙසට මදක් නැමී සිටින විට නයිටිය ඇගේ ඉඟටියට සහ තට්ටම්වලට තද වී සිරුරේ සරාගී වක්‍රයන් ඉතා පැහැදිලිව මතු කර පෙන්වීය. ඇය දෑත් සොලවමින් කෝප්ප සෝදන වාරයක් පාසා නයිටියේ කරින් ඇගේ පියයුරුවල ඉහළ දාරය සහ කළු බ්‍රායකී දාරය මට මනාව දිස්වීය. ඇගේ උරහිසින් පල්ලමට වැටුණු ඒ කළු පැහැති බ්‍රාපටිය ඇගේ පැහැපත් සමමත කැපී පෙනුනි සිතාගත නොහැකි ආකර්ෂණයකිනි. ඇය මදක් හැරී මා දෙස බලා සිනාසුනාය. පුතා, ඇයි ඔහොම බලාගෙන ඉන්නේ? තීක නිවිනවා. ඇය මෘදු ලෙස පැවසුවාය. නෑ, මම නිකන් කල්පනා කළේ. මම ගොත ගසමින් තී කෝප්පය අතට ගත්තෙමි. ඇය තී කෝප්පය මට දෙන්නට ළඟට එන විට ඇගෙන් හමාවී ඇගේ සිරුරටම ආවේනික වූ දහඩිය මුසු ස්වාභාවික සුවඳකි. ඒ සුවඳ මගේ නාසයට වදින විට මගේ මුළු ගතම කිලිපොලා ගියේය. ඇගේ සිරුරේ පිරුණු බවත් ඒ නයිටියට යටින් තිබූ කාන්තියක් දකින විට මගේ හුස්ම පවා වේගවත් විය. මම මේ කුස්සිය ටිකක් අතුගාලා දාන්නම්. ඔයා තීක බීලා ඉවර වෙන්නකෝ. කියමින් ඇය කොස්ස අතට ගත්තාය. බිම තිබූ පාපිසි ගසන්නට ඇය දෙකට නැමින විට නයිටිය ඇගේ තට්ටම්වලට තද වී ඇගේ සිරුරේ පූර්ණ හැඩයත් නයිටියේ කරින් පහළට පිනින ඇගේ පපුවී සම්පූර්ණ හැඩයත් මම ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. කළු බ්‍රායකින් තද වී තිබූ පිරුණු පියයුරුවල දර්ශනය මා තුල තිබූ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට විය. මගේ සිතත් ගතත් ඇය කිරිහි වූ දැඩි ආශාවකින් පිරී ගියේය. හරි දාඩියයි අම්මේ. මම මුහුණ ටිකක් හෝදන්න එන්නම්. බයික් එකේ ආපු මහන්සියටද කොහෙද? මම අපහසුවෙන් කීවෙමි. පුතා, අර වොෂ්රූම් එකට යන්න. ඒකේ ඇති සබන්. ඇය සුපුරුදු සෙනෙහසින් කීවාය. මම ඉක්මනින් වොෂ්රූම් එක ඇතුළට ගොස් දොර වසා අගුළු දාගත්තෙමි. මගේ පපුව වේගයෙන් ගැහෙන්නට විය. මගේ දෑස් නතර වූයේ බේසමක තිබූ රෙදි ගොඩක් මතය. එහි කැපී පෙනෙන ලෙස තිබූ රතු පැහැති කබ්රා එක දකින විට මගේ රාගික හැඟීම් උච්චතම අවස්ථාවට පත්විය. මම සිමින් එය අතට ගත්තිමි. එහින් තවමත් හමාවේ මීට සුළු මොහොතකට පෙර ඇගේ සිරුරෙන් මා විඳි ඒ මිහිරි ස්වාභාවික සුවඳමිය. මම ඒ රතු පැහැති රෙදි කැබැල්ල මගේ මුහුණට තද කරගෙන දෑස් පියාගත්තෙමි. ඒ මොහොතේ මා ඉදිරියේ මැවී පෙනුනි ඇගේ නලියන සිරුර සහ නයිටිය අස්සින් මා දුටුයි පියයුරුවල දාරයන්ය.